චාලයේ වෙසක් පුන් පොහෝ දින සජීවී සදර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා වැඩම වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම උතුම් වූ සදර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ පිටකොට්ටේ පදිංචි ප්‍රසන්න විමලසේන මහතා සහ සමන්ති විමලසේන මහත්මිය ඇතුළු සදැහැති පින්වත් පිරිස විසින්. එසේනම් සදර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ලෞතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේට මල් වට්ටිය පූජා කිරීමටත් දේශකයාණන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගැන්වීමට දායක සුපින්වත් පිරිසට ආරාධනා කර සිටින අතර ඒ අතරතුර කලාකරුවන් විසින් හේවිසි වාදනය සිදු කරනවා ඇති. හොඳයි හැම දිනම සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය සම්බෝධි විහාරාධිපති පූජනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩවිසින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන සමන්ති විමලසේන මහත්මිය, ඒ වගේම විමලසේන මහත්මයා ඇතුළු ඒ හැම දිනාටමත් පවුලේ සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණී කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වතුනි, අද වෙසක් පුන් පොහෝ දවස සම්බුදු තෙමගුල සමරන දවසක්. සාමාන්‍ය මිනිස්සෙකුගේ ඉපදීම නම් දුකක්. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්නේ ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. අපට ඉපදීම දුකක් වෙන්නේ කෙලෙස් සහිත කෙනා අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා සතර අපායේ මහගෙදර කරගත්ත සංසාර ගමනකයි ඉපදෙමින් මැරෙමින් යන්නේ. එහෙම කෙනෙකුගේ ඉපදීමත් ආයමත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ පටිච්ච සම්පාදයට එක්ක පැටලි යන සසර ගමනේම එක තැනක් විතරයි. හැබැයි සම්බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත කෙනෙක් බුදු වෙන ආත්මේ ඒ උපත අපි කියන්නේ මංගල්‍යය. ඒ නිසායි කියන්නේ සම්බුදු තෙමගුල. අද වගේ වෙසක් පුන් පොහෝ දවසකදී අපේ බෝසතාණන් වහන්සේ ලුම්බිනි සල් වනයේදී පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකයට බිහි වුණේ එක මංගල්‍යයක්. දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් වෙලා ගියා. එතකොට මේ මහා මංගල්‍යය එදා අහසේ දෙව් බඹුන් පිරිලා ඉතිරිලා සාදුකාර දෙමින් දෙවියන් ප්‍රීතිഘോഷා කරද්දී අද වගේ වෙසක් පුන් පොහෝ දවසක බෝසත් පුතා උපදිනකොට ඉස්සරලාම අතට ගත්තේ සක්‍ර දෙවියෝ.
සතරවරන් දෙවියන්ගේ අතට පිළිවෙලින් පත් කරලා තමයි ආයිමත් සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් අම්මගේ අතට බෝසත් පුතා දෙනවා. අත්තමනා දේවි හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දෙවිය බොහෝම සතුටටපත් වෙන්න මහා පින්වන්ත කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා. ඒ වෙලාවේ දරුවා අතට ගන්නකොටම පුංචි සිරිපතුලක් පොළව දිහාවට දිගු කරනවා. සිරිපතුල පොළවේ තබන්න පෙරම පොළවෙන් නෙළුම් මලක් මතුවලා සිරිපතුල පිළිගන්නවා. උතුරු දිශාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කරා. අන්න ඉපදීම සිංහනාදයක් කරගෙනමයි පහළ වුණේ. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. මමයි මේ ලෝකේ අග්‍රතම කෙනා. මමයි මේ ලෝකේ ජේෂ්ඨතම කෙනා. මමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි නත්තිදානි පුනබ්බව. ආයමත් පුනර්භවයක් නම් මට නැත කියන සිංහනාදේ කරගෙනමයි ලෝකෙට පහළ වුණේ. ඒ නිසා තමයි අද වගේ වෙසක් පුන් පොහෝ දවසක අපේ බෝසතාණන් වහන්සේගේ ලෝකේ පහළවීම මංගල්‍යයක් හැටියට අපි සමරන්නේ. ඒ වගේමයි පිංගතුනි බුදු කෙනෙක්ගේ ජීවිතේ පිරිනිවන් පෑම් 3ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිනිර්වාණය. කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. දැන් අද වගේ වෙසක් පුන් පොහෝ දවසක හිමිදිරි උදෑසන අපි කියනවා දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන කියලා. අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරා. අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරලා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා සියලු සැප සම්පත් අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරන දවසේ මනුස්ස ලෝකයේ අයගෙන් දැනගත්තේ චන්න ඇමතිය විතරනේ. කන්තක අසුපිට නැගලා එදා මේ මාලිගාවල් අතහැරලා යනකොට දෙව් බමුන් අහසේ දසදහසක් ලෝක ධාතු වල දෙවියන් ප්‍රීතිഘോഷා කරන්න පටන් ගත්තා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවියන් සාදුකාර දෙනවා. එදා අනෝමා නදිය අසලට ගිහිල්ලා කෙස් වැටිය මගුල් කඩුවෙන් කපලා කෙස් වැටි අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා කෙස් වැටි අහසට වීසි කරා. හරිම පුදුමයි. යොදුනක් තරම් ඉහළ අහසට බෝසතාණන් වහන්සේගේ කෙස් වැටිය අහසට පැන නැගලා අහසේ රැඳුණා. එදා දසදහසක් ලෝක ධාතු වල දෙවියන් අතරින් සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සියල්ල කරඬුවේ තැම්පත් කරගෙන දෙවියන් සාදුකාර දෙමින් දෙව්ලොවට ගිහිල්ලා 12 යොදුනක් විශාල සත්රුවණින් චෛත්‍යයක් මැව්වා තවුතිසා දෙව්ලොව සක්‍ර දෙවියන්. ඒ තමයි සිළුමිණි මහා සෑය. මේ සිළුමිණි මහා සෑය තුල අපේ බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සියල්ලම සක්‍ර දෙවියෝ සිළුමිණි සෑය තැම්පත් කරා. මගුල් කඩුවයි ආභරණ ටිකයි ගලවලා දුන්නා චන්න ඇමතියට. මේව අරගෙන ඔබ ආපහු යන්න කියලා. හැබැයි උන්වහන්සේ තමන් වහන්සේ දිහා බලනකොට වටිනා සලුපිලි රාජකීය සලුපිලි විමුක්තිය කරා යන කෙනෙකුට මේවා සුදුසු නෑ කියන සිතුවිල්ල එනකොටම බ්‍රහ්ම දෙවියන් සමග සාදුකාර දිදි අහසින් ආවක් ගටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අරගෙන අහසේ ඉඳගෙනම සාදුකාර දෙමින් අපේ බෝසතාණන් වහන්සේට අටපිරිකර පූජා කරා. මේ අටපිරිකරේ තිබ්බ සිවුරු පිරිකර දරාගෙන ඇඳගෙන හිටිය වස්ත්‍ර යුගල අතට අරගෙන ආයමත් සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍රත් පොළවට නොවැටේවා අහසීම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ නතර වුණා. ගටිකාර බ්‍රහ්ම දෙවියන් රන් කරඬුවකින් පිළිගත්තා ගිහි වස්ත්‍ර යුගල. බ්‍රහ්ම දෙවිවරු සාදුකාර දෙමින් බඹලවට ගිහිල්ලා සුද්ධාවාස බඹලව චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සලුමිණි මහා සෑය.
මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල සලුමිනිසෑයේ තැම්පත් කළා බ්‍රහ්ම දෙවියන් වඳින්න පුදන්න පටන් ගත්තා. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් නැහැ. අබිනිෂ්ක්‍රමණය කරන දවසේමයි දෙව් බඹුන් සිළුමිනිසෑයත් සලුමිනිසෑයත් මවලා වඳින්න පුදන්න පටන් ගත්තේ. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියාවන් කරා. උන්වහන්සේටම තේරුණා ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න බෑ කියන කාරණේ. එදා උන්වහන්සේ මේ දුෂ්කර ක්‍රියාවන් අතහැරලා එදා සේනානි ගමට පිණ්ඩපාත ගිහිල්ලා ටිකක් ආහාර ටිකක් හොයාගෙන එනකොට උන්වහන්සේට උදව්වට හිටිය 5 දෙනාමත් උන්වහන්සේ අතහැරලා ගියා. හැබැයි උන්වහන්සේගේ වීරිය අතහරින්න නැතුව පුදුම වීරියක් වැඩුවා. නමුත් එදා උන්වහන්සේට ටික දාහනේ ගන්නකොට ශරීර ශක්තිය අර යටපත් වෙලා ගිය මහා පුරුෂ ලක්ෂණ දුෂ්කර ක්‍රියා කරන කාර්ය සැඟවිලා ගිය මහා පුරුෂ ලක්ෂණ ආයමත් මතුවෙන්න පටන් ගත්තා. එදා සුජාතාවගේ කිරිපිඩු දානෙත් වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවණට වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. ඒ වෙනකොට බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. අද වගේ වෙසක් පුන් පොහෝ දවසකමයි ජයශ්‍රී මහා බෝධියේ බෝ අංකුරේ පහළ වුණේ. ඔබ අහලා තිනවා සහජාත වස්තු ගැන. අපි අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සමරනවා වගේමයි අද වගේ වෙසක් පුන් පොහෝ දවසක බෝසත් පුතා පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකෙට බිහි වෙනකොටමයි වජිරාසනයේ ළඟින් බෝ අංකුරේ පහළ වුණේ. ඒ වගේමයි චන්න ඇමතියා, කාන්ත කස්සයා, යසෝදරාව එදාම වෙසක් පුන් පොහෝ දවසේ ඉපදිච්ච අය. එදා අපේ බෝසතාණන් වහන්සේ කුසතන මිටි අරගෙන ගිහිල්ලා මුලින්ම උතුරු දිශාවට කුසතන එළනකොට මහ පොළව ගිගුරුම් දෙන්න පටන් ගත්තා. උන්වහන්සේට වැටහුණ අතීත බුදුවරු උතුරු දිශාවට නෙමෙයි එහෙනම් වැඩ ඉඳලා තියෙන්නේ. කුසතන අරගෙන දකුණු දිශාවට එළනකොට යලිත් පොළව කම්පා වුණා. බටහිර දිශාවට එළුවා ඒත් පොළව කම්පාවටපත් වුණා. නැගෙනහිර දිශාවට කුසතන එළනකොට පොළව කම්පා වීමක් උන්නේ. ඒ මත උන්වහන්සේ වැඩ හිටියේ අපි භාවනා කරන්න ඉඳ ගන්නවා වගේ නෙමෙයි. උන්වහන්සේට තිබුණා පුදුම වීරියක්. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද මරුණත් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය. ඒ වීරියෙන් වජිරාසනයේ මත වැඩ ඉන්නකොටම කලබල වුණේ කවුද? වසවර්ති මාරයා. කාම ලෝකේම අධිපති භාවයේ දරන වසවර්ති මාරයා කලබලයටපත් වුණා. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා එදා වජිරාසනයේ මත අපේ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නකොට චතුරංග සමන්නාගත වීරියෙන් මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා ධර්මාවබෝධය ලබාගෙන මිසක් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් තමයි වැඩ හිටියේ. නමුත් වසවර්ති මාරයා සේනා පිරිවරාගෙන එනවා මහා භයානක හඬ ඇති කරනවා. ගස් කඩාගෙන උන්වහන්සේ දිහාවට වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති වෙනවා. කඳු ගල් පෙරලිලා තමන් වහන්සේ දිහාවට එනවා වගේ භයානක හඬ ඇති වුණා. පොළව ගුගුරනවා වගේ අහස දෙදරනවා. මේ වගේ භයානක හඬ ඇති කරගෙන ඇවිල්ලා අර ගිරිමේකලා කියන ඇතු පිට ඉඳන් කියනවා වහාම උතනින් නැගිටින්න කියෝ. මේ කාම ලෝකෙම අධිපතියා මමයි කියෝ. මගේ අවසරයක් නැතුව ඔබ වහන්සේට උතන වාඩි වෙන්න බෑ කියෝ. ඒ නිසා වහාම උතනින් නැගිටින්න කියෝ. ඔබ වහන්සේට උතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා නම් ඔප්පු කරන්න කියෝ. හැබැයි ඒ වෙලාවේ දෙවියන් පවා බියේ පලා ගියා කියන. ඇයි දෙවියන් කියන්නේ කෙලෙස් සහිත පිරිසක්. වසවර්ති මාරයට දිව්‍ය ලෝකවල ඉන්න දෙවියනුත් මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු සතර අපායේ ඉන්න අයත් කාම ලෝකෙම යටත් වෙලා ඉන්නේ. කාම ලෝකෙම අධිපතියා තමයි වසවර්ති මාරයා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ පමණයි වජිරාසනේ මත.
හැබැයි උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කරා. මගේ හිතට යම් දවසක සම්බුද්ධත්වයේ ගැන සිතුවිල්ලක් හිතට ඇති වුණාද එදා ඉඳන් මම මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර අසංකේය 7කුත් කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරගත්තා. පින්වතුනි මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරපු කාලයේම අසංකේය 7කුත් කල්පලක්ෂයක් කියන. ඊට පස්සේ වචනෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර කර අසංකේය 9කුත් කල්පලක්ෂයක් වාක් ප්‍රනිධානය පිරුවා. මේ කාලයේ තුල දහස් ගණන් බුදවරු මුණ ගැහුණා. ඒ හැම බුදු කෙනෙක්ම අනියත විවරණ තමයි දෙන්නේ. අනියත විවරණ කියන්නේ ඔබ උත්සාහ කරොත් බුදු වෙන්න පුළුවන් වෙයි කියනවා. උත්සාහ කරලා බලන්න කියනවා. හරියටම නියත වශයෙන් කියන්නේ. එතකොට මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරපු කාලයත් වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර සසර පින් කරපු කාලයත් අසංකේය 16කුත් කල්පලක්ෂයක්. මේ විදිහට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරලා තමයි අෂ්ට ධර්ම සමවධානයේ යුක්තව දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගන්නේ. එදා තමයි නියත විවරණ ලැබිච්ච දවස. තමන්ගේ ජීවිතේම දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරලා මඩගොඩේ දිගා වෙලා ප්‍රාර්ථනයක් කරා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් වලට මේ මඩ නොපෑගේවා. උන්වහන්සේ මගේ ශරීරයේ මතින් වැඩම කරත්වා. මේ පිනෙන් මට මතු ලෝතුරා බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් වැඳගෙන මඩගොඩේ දිගා වෙලා ඉන්නකොට දීපංකර බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් සංඝ පිරිස පිරිවරාගෙන එතනට වැඩම කරලා බැලුවා මේ මහා වීරියවන්ත කෙනාගේ ප්‍රාර්ථනේ මොකද්ද? මේ ප්‍රාර්ථනේ ඉෂ්ට වෙනවද? ඒ වෙනකොට පාරමී සම්පූර්ණ කරගෙන ඒ වෙනකොට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණයි. ඒ නිසා නියත විවරණ දුන්නා මේ මහා වීරියවන්ත කෙනා තව සාරා සංකේය කල්පලක්ෂයක් යන තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ දුන්නා. ඒ වෙලේ සුමේද තාපසයන් වහන්සේ විමසනවා බුද්ධත්වයේ පිණිස මා සසර දියුණු කළ යුතු බුද්ධ කාර්යක ධර්මයන් මොනවද? ඒ තමයි දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති සච්ච අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දස පාරමිතාවන් පාරමී හැටියටත් උපපාරමී හැටියටත් පරමත්ත පාරමී හැටියටත් සම්පූර්ණ කළ යුතුයි කියලා දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වෙලාවේ සුමේද තාපසයන් වහන්සේ භාවනා කරලා අෂ්ට සමාපatti දක්වාම හිත දියුණු කරගත්ත සුමේද තාපසය අදිෂ්ඨානයක් කරා මම අද පටන් දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියන අදිෂ්ඨාන කරනකොට මහ පොළව ගිගුරුන් දෙමින් කම්පා වුණා කියනවා. මම අද පටන් සීල පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨාන කරගනිද්දී දෙවනි වතාවටත් මහ පොළව ගිගුරුන් දෙමින් කම්පා වෙනවා. මේ විදිහට දස පාරමිතාවන් දස වතාවක් වෙන වෙනම අදිෂ්ඨාන කරද්දී මහ පොළව දස වාරයක් කම්පාවටපත් වුණා. සාරා සංකේය කල්පලක්ෂයක් පුරාම දස පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තමයි එදා අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලේ වැඩ හිටියේ. එදා අර වසවර්ති මාරයාට සිහිපත් කරා පාපී මාරය මම මේ විදිහට පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මගේ පාරමී බලයෙන් මහ පොළොව පවා කම්පාවටපත් වුණා. වෙස්සන්තර ආත්මෙ මන් දන් දෙනකොට 7 වාරයක් මහ පොළොව පවා මගේ පාරමී බලයෙන් කම්පාවටපත් වුණා. මම පාරමී සම්පූර්ණ කරගෙනයි මේ ආසනයේ මත වැඩ ඉන්නේ. මට මේ වජිරාසනයේ මත වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා ශ්‍රී හස්තය පොළොවට තියලා දිවුරුවා. ඒ වෙලාවේ උන්වහන්සේට සාක්ෂි වශයෙන් මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ තමයි වසවර්ති මාරයා මාර සේනාවත් එක්ක සීසීකඩ දුවන්න පටන් ගත්තේ. ඕක තමයි අපි ධර්මයේ කියන්නේ මාර පරාජය කියලා. එදා දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරලා රාත්‍රී ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගත්තා.
පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන්ට හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ තුල පෙර ජීවිත දකින්න හිත යොමු කරනකොටම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පහළ වුණා. කල්ප ගණන් ගෙවාගෙන ආපු සසර ජීවිත උන්වහන්සේ නුවණින් දැක්කා. රාත්‍රී දෙවනි යාමේ මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයොත් කියලා හිත යොමු කරනකොට චුතූපපාත ඥානෙ පහළ වුණා. සත්වයන් මරණින් මතු උපත කරා යන ආකාරي දකින්න නුවණ පහළ වුණා. රාත්‍රී තුන්වෙනි යාමේ මේ සංසාරික සත්වයන් කවදාද මේ දුකෙන් මිදෙන්නේ කියලා කුදස්සුනාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. මේ ජරා මරණ වලට හේතුව විමසගෙන ගියා. ඔය විදිහට පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට වෙසක් පුන් පොහොව දවසේ හිමිදිරි උදෑසන නැගෙනහිරින් අරුණෝදේ උදා වෙනවත් සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඇසතු බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ කෙලෙස් පරිනිර්වාණය. ඒකත් පිරිනිවන් පෑමක්. ඒකට ධර්මයේ කියන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා. කෙලෙස් වලට කියන නමක් තමයි උපදී. කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑවා. ඒකට අපි කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණයට පත් වුණා. පින්වතුනි අද වගේ වෙසක් පුන් පොහොව දවසක අපේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑවත් උන්වහන්සේට පැවරිච්ච සම්බුදු කෘත්‍යයක් තිබුණා. මේ සම්බුදු කෘත්‍ය ඉටු කරමින් උන්වහන්සේ අවුරුදු 45ක් ලෝකෙ වැඩ හිටියා. ඒ අවුරුදු 45ක කාලය තුල උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපුණේ. උන්වහන්සේ අනිත් හැම වෙලාවෙම හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනවා. කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තම අය කියලා බුදු ඇසින් බලනවා. ඊළඟට සවස් කාලේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තම අය? බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන යොදුන් ගණන් වුණත් වැඩම කරමින් ඒ අයට මේ නිවන් මඟ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සම්බුදු කෘත්‍ය ඉටු කරලා අද වගේම වෙසක් පුන් පොහොව දවසක මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයට වැඩම කරේ පිරිනිවන් පාන. එදා සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයියාවෙන් සැතපෙනකොටම අකලට සල් මල් පිපිලා අතු උන්වහන්සේගේ දෙසට නැමිලා සල් මල් කඩා හැලෙන්න පටන් ගත්තා. දසදහසක් ලෝක ධාතු වල දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිමින් පූජා පවත්වන්න පටන් ගත්තා. එදා විශාල සංඝ පිරිසක් බුදුරජාණන් වහන්සේ අද දවසේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පානවා කියන පණවිඩේට මල්ල රජදරුවෝ රාජකීය පිරිස ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බොහෝ පිරිසක් මේ උපවර්තන ශාල වනෝද්‍යානයට රැස් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියන ආනන්දය බලන්න මේ සිත් පිත් නැති සල්ගස් පවා අකලට මල් පිපිලා තථාගතයන් වහන්සේට පූජා පවත්වනවා. දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිමින් පූජාවන් පවත්වනවා. ආනන්දය මේවටත් වඩා මේවත් පූජාවන් තමයි ආමිස පූජා. හැබැයි බුදු කෙනෙකුට කරන නියම පූජාව තමයි කීවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැසිරීම, සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම. එදා බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පෙර අනාගතයේ දිහා බැලුවා. අනාගත ලෝකේ තව බොහෝ පින් ඇති අය පහළ වෙනවා. ඒ අයට පින් රැස් කරගන්න උන්වහන්සේ ශාරීරික ධාතුන් වහන්සේලා ගැන අදිෂ්ඨාන පිහිටෙව්වා. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගේ විසිරේවා. අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨානයක් පිහිටෙව්වා. ඒ වගේ අදිෂ්ඨානයන් කරලා අද වගේ වෙසක් පුන් පොහොව දවසකදී බුදුරජාණන් වහන්සේ
මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පෙර අවසාන වශයෙන් අපිට යමක් සිහිපත් කරලා දුන්නා. ඒ තමයි හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා කියෝ. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත. ඒ නිසා අප්‍රමාදීව කුසල් වඩන්න කියන පණවිඩය අවසාන වශයෙන් අපි හැම දිනාටම දේශනා කරලයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. අද වගේ වෙසක් පුන් පොහෝ දවසක බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් අපිට මංගල්‍යයක්. දැන් කෙනෙකුගේ මරණය කියන්නේ මංගල්‍යයක් නෙමෙයි දුකක්. අපි කියන්නේ මරණම්පි දුක්ඛං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. අපි ආර්ය සත්‍යයක් හැටියට දුක්ඛාර්ය සත්‍යයටයි මරණය අයිති. ඇයි කෙනෙකුගේ මරණය දුකක් වෙන්නේ? ඒ මරණයත් සමග ආයමත් උපදිනවා. අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා සසර ඉපදෙමින් මැරෙමින් යන කෙනාගේ මරණය කියන්නේ ආයමත් දුකේ ආරම්භය. ඒ නිසා සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙකුගේ මරණය කියන්නේ දුකක්. හැබැයි උතුම් වූ අරහත්වයට පත්වෙච්ච රහතන් වහන්සේලාට අපි කියන්නේ නැහැ රහතන් වහන්සේලා මරණයටපත් වුණා කියලා. උන්වහන්සේලා පිරිනිවන් පෑවා. පසේ බුදුවරු පිරිනිවන් පානවා. ලෞතර බුදුරජාණන් වහන්සේලාත් පිරිනිවන් පානවා. කෙලෙසුන්ගෙන් මිදිච්ච උත්තමයන් වහන්සේලාගේ පිරිනිවන් පෑම කියන්නේ ඒක මංගල්‍යයක්. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ උදානයක් පළ කරනවා. තේර ගාථාවේ සඳහන් වෙනවා සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාන්නන දින ගැන ඉන්නේ හරියට මාසේ පඩියක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක් පඩි දිනේ ගැන හිතනවා වගේ කියන. මාසේ පඩියක් ගන්න ඉන්න කෙනෙක් කවද්ද මගේ පඩිය? තව දවසයි, තව සතියයි. දින ගැන ඉන්නේ. ඒ වගේ තමයි කියනවා කෙලෙසුන්ගෙන් මිදිච්ච උත්තමයන් වහන්සේලා පිරිනිවන් පාන්න බලාගෙන ඉන්නේ මාසේ පඩියක් ගන්න ඉන්න කෙනෙක් වගේ කියන. ඒ නිසා සියලු කෙලෙසුන්ගෙන් මිදිච්ච ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම නිවන් මඟ පෙන්නලා අද වගේ වෙසක් පුන් පොහෝ දවසක තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ. ඒ පිරිනිවන් පෑමට අපි කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා කියලා. එතකොට ඔන්න පිරිනිවන් පෑම් දෙකක් ගැන දැන් කිව්වා. සම්බුද්ධත්වයට පත්වීමට අපි කියනවා ක්ලේශ පරිනිර්වාණ. එහෙමත් නැත්නම් ඒක සෝපාදිශේෂ පරිනිර්වාණ. උපදි කියන්නේ කෙලෙස්. කෙලෙස් වලින් පිරිනිවන් පෑමට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණ. සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී අද වගේ වෙසක් පුන් පොහෝ දවසක පිරිනිවන් පෑවා. ඒ පිරිනිවන් පෑමට අපි කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම් දෙකක් සිදු වුණා. හැබැයි තව පිරිනිවන් පෑමක් තියෙනවා. ඒ පිරිනිවන් පෑම සිදු වෙන්නේ අද හෙට නෙමෙයි. තව අවුරුදු 2400 ගාණක් ගිය තැන. ඒ තමයි ධාතු පරිනිර්වාණය. බුදුරජාණන් වහන්සේගේ මේ පිරිනිවන් පෑම් තුනම අවසන් වෙච්ච තැන තමයි බුද්ධ ශාසනය අවසන් වෙලා යන්නේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගාණක් ගත වුණත් අපි තාම බුද්ධ කාලයක ජීවත් වෙන පිරිසක්. අපි තාම පෙර පින් ඇති පිරිසක්. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් තියෙනවා. ඒ නිසා අපි පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක අපි ඉපදුනා. බණපදයක් අහන්න පුළුවන්, සිල් ගන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන සත්පුරුෂ ආශ්‍රය තියෙන ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් ගමක රටක පළාතක අපි ඉපදුනා. ඒ නිසා අපි තාම බුද්ධ ශාසනය තුල ජීවත් වෙන පිරිසක්. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ධාතුන් වහන්සේලා තුල අදිෂ්ඨාන පිහිටවලා. පින්වතුනි ඔබ දන්නවා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරයක් තියෙනවා.
මුගලන් මහරහතන් වහන්සේටවත් 이르දිමතුන් අතර අගතැම්පත් මුගලන් මහරහතන් වහන්සේටවත් යමා මහ පෙළහර පාන්න පුළුවන්ද? මුගලන් මහරහතන් වහන්සේටවත් මොන ප්‍රාතිහාර පෑවත් යමක මහා ප්‍රාතිහාරේ යමා මහ පෙළහර පාන්න පුළුවන් ලෞතුරා බුදු කෙනෙකුට පමණයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අදිෂ්ඨානය මත සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පානවා. එතකොට අපිට පේනවා ධර්මයේ සඳහන් වෙනවා බුද්ධ අදිෂ්ඨාන ගැන. මහා පරිනිබ්බාන දේශනාවේ අටුවාවේ සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මහා අදිෂ්ඨාන පහක් කරා. ඒ අදිෂ්ඨාන පහින් තුනක්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. හතරවෙනි අදිෂ්ඨානය තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉතිරි වෙන ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් විශාලම ධාතුන් වහන්සේ නමක් වන දකුණු අකු ධාතුන් වහන්සේ තූපාරාම නම් චෛත්‍යයක් තුල ලංකා භූමියේ තැන්පත් කරන්න සූදානම් වෙන මොහොතේ අකු ධාතුන් වහන්සේ අහසට පැන නැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අපේ බුදුරජාණන් වහන්සේම පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨානයක් කරා. ඒ අදිෂ්ඨානයට අනුව ඒ විදිහටම එදා ඒ ප්‍රාතිහාරි සිදු වුණා කියලා ඉතිහාසෙ සඳහන් වෙලා තියෙනවා. පස්වෙනි බුද්ධ අදිෂ්ඨානය තමයි ධාතුන් වහන්සේලා ගැන සිදු කරපු ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා ලංකා භූමියේ මහා සෑයක් තුල තැන්පත් කරන්න සූදානම් වෙන මොහොතේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ ධාතුන් වහන්සේලා හිස මත තබාගෙන ධාතු ගර්භයට ඇතුල් වෙලා මහා සෑයි ධාතු තැන්පත් කරන්න සූදානම් වෙන මොහොතේ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුදුරුවක් මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අදිෂ්ඨානයක් කරා. පින්වතුනි ඉතිහාසෙ සඳහන් වෙනවා රුවන්වැලි මහා සෑය තුල එදා අපේ දුටුගැමුණු රජුරුව ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සූදානම් වෙන වෙලාවේ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුදුරුවක් මවාගෙන බුදු කෙනෙකුට පමනක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්ය වන යමා මහ පෙළහර පෑම සිදු වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට එහෙනම් අපිට පේනවා බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ නමකට පමනක් කළ හැකි යමා මහ පෙළහර පෑම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාටත් යමා මහ පෙළහර පාන්න පුළුවන් නම් එහෙනම් අපිට පේනවා ධාතුන් වහන්සේලා තුලත් බුද්ධ ශක්තිය බුද්ධ අදිෂ්ඨානය අද ඒ විදිහටම වැඩ ඉන්නවා. මේ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන දවසට තමයි බුද්ධ ශාසනය අවසන් වෙලා යන දවස. තව අවුරුදු 2400 ගාණක් ගිය තැන. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් ගිය වෙසක් පුන් පොහෝ දවසක ධාතු පරිනිර්වාණි සිද්ධ වෙන්නේ. මුලින්ම ධාතු පරිනිර්වාණි පටන් ගන්නෙත් රුවන්වැලි මහා සෑය ළඟේ. රුවන්වැලි මහා සෑය වැඩ ඉන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉදාට ධාතු ගර්භයෙන් අහසට පැන නැගලා බුදුරුව මවාගෙන ආයමත් වතාවක් පෙළහර පානව අහසේ. ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණයේම අහසින් වඩිනවා බුද්ධ ගයා වජිරාසනයට ඉහළ අහසට. ඒ ධාතුන් වහන්සේලාගෙන් මැවෙන බුදුරුවට ලෝකේ හැම තැනම වැඩ ඉන්න සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා දෙව්ලොව තිබුණත් බඹලොව තිබුණත් නාලොව තිබුණත් අපි බුදු පිළිමයක තැන්පත් කරත් චෛත්‍යයක තැන්පත් කරත් කරඬුවක තැන්පත් කරත් අබෑටේක ප්‍රමාණය හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් යම් තැනක වැඩ සිටිද්ද ඒ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා ඉදාට බුද්ධ අදිෂ්ඨානයේ මත අහසින් වැඩම කරනවා බුද්ධ ගයා වජිරාසනය ළඟට. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් මැවිච්ච බුදුරුවේ නලල් තලයේ මත ලලාට ධාතුන් වහන්සේ තැන්පත් වෙනවා. අකු ධාතුන් වහන්සේලා දෙනම ඒ බුදුරුවේ උරහිස් මත තැන්පත් වෙනවා. ඒ වගේමයි සතර දළදා වහන්සේලා ඒ බුදුරුවේ ශ්‍රී මුකේ තුල තැන්පත් වෙනවා පිහිටි තැන. අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා මුම් පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට
අබෑට ප්‍රමාණයට බිඳී ගිය ඩ්‍රෝන 8ක් වෙච්ච සියලුම ਸਰවඥ ධාතුන් වහන්සේලාත් එදාට ඒ පිහිටි තැනම පිහිටලා ඩ්‍රෝන 8කින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ අස්ථි ශරීරේ සම්පූර්ණයෙන්ම අහසේ මැවෙනවා. ඒ අස්ථි ධාතුන් වහන්සේලා සම්පූර්ණ වෙනකොටම බුදුරුව අහසේ යමා මහ පෙළහර පානවා. බෝධීන් වහන්සේට ඉහළ අහසේ බුදුරුව යමා මහ පෙළහර පානකොට දේශනාවක සඳහන් වෙනවා මහණෙනි ඒ ප්‍රාතිහාරය එදාට අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සතිය අවසානයේ දෙව් බමුණගේ සැකදුරු කරන්න බෝධි මූලෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවා. ඒ වගේමයි කියනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ ඩ්‍රෝන 8ක් වෙච්ච සියලුම ਸਰවඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුව මවාගෙන අහසේ පෙළහර පානකොට ඒ ප්‍රාතිහාරයත් ඒ හා සමානමයි කියනවා. මේ ධාතුන් වහන්සේලා අහසේ පෙළහර පාලා අවසන් වෙනකොට වජිරාසනයේ පොළවෙන් අහසට පැන නගිනවා. වජිරාසනයේ මත බුදුරුව බුදු වෙච්ච ඉරියව්වෙන් වැඩ සිටිද්දී ටික වේලාවකින් විශාල ගිනි ජාලාවක් බුදුරුවෙන් මැවෙනවා. ඒ ගිනි ජාලාවෙන් වජිරාසනයත් බුදුරුවත් ගිනි ජාලාවෙන්ම වැසිලා යනවා. ටික වේලාවක් යනකොට අලුවත් දැලිවත් දූවිලිවත් ඉතුරු නොවි ධාතුන් වහන්සේලා සියල්ලම අහසේ දැවිලා පිලිස්සিলা අතුරුදහන් වෙලා යනවා. ඒකට තමයි ධර්මයේ කියන්නේ ධාතු පරිනිර්වාණය කියලා. මේ ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පාන දවසේම බුද්ධ අදිෂ්ඨානයෙන් පිහිටවපු සතර සිරිපා සටහම්ම ලෝකෙන් මැකිලා යනවා. එදාට බුද්ධ ශක්තිය අවසන් වෙලා බුද්ධ ශාසනය අවසන් වෙන දවස. ඒ නිසා ඒ ධාතු පරිනිර්වාණය වෙන්නේ අනාගතයේ වුණත් අද වගේම වෙසක් පුන් පොහෝ දවසකයි ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පාන්නේ. පින්වතුනි අපි මේ වෙනකොට දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච කාලේ එදා මිනිස්සුන්ගේ ආයුෂ කීයද අවුරුදු? එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂම අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. හැබැයි සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. අද වෙනකොට අවුරුදු 2550 ගාණක් 50 ගාණ අයින් කරමු. අවුරුදු 2500ක් පහු වෙනකොට අද මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු දැන් 70ක 75ක ආයුෂක් අපිට තියෙනවා. කලාතුරකින් අවුරුදු 80ක් 90ක් හිටියත් අද වෙනකොට ආයුෂ සාමාන්‍ය අවුරුදු 70ක් විතර. දැන් හිතන්න අවුරුදු 2500ක් ගත වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ 120 ඉඳන් අඩු වෙලා තියෙනවා 70ට. ඒ කියන්නේ අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. ඔබ හිතන්න තවත් අවුරුදු 2500ක් ඉස්සරහට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000 වෙනකොට මේ වේගෙම ආයුෂ අඩු වේගෙන ගියොත් ධාතු පරිනිර්වාණය වෙන දවස වෙනකොට එදාට ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20යි. අවුරුදු 20ට පිරිහිච්ච ආයුෂ මිනිස්සු කොටසක් එදාට ඉන්නේ. එදාට බුද්ධ ශාසනයේ ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පාලා අවසන් වෙනවා. ධාතු පරිනිර්වාණය සිදු වෙලා තවත් අවුරුදු 100ක් 200ක් යනකොට අවුරුදු 20 ආයුෂත් අඩු වෙනවා අවුරුදු 10ට. ඒ වෙනකොට මිනිස්සු සත්තුන්ට අන්තයි කියනවා. දීඝනිකායේ තියෙනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක්. එළුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන්නු වගේ කියනවා මිනිස්සු. මේ මිනිස්සුන්ගේ විනාශයට එදාට දින 7ක් පුරා මුර්ගසම් වරුසාවක් වහිනවා කියලා. මේ මුර්ගසම් වරුසාවෙන් වැහැලා තෙමෙන මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා එකිනෙකා අවියාවිද අරගෙන මරා ගන්නවා කියලා. දැන් මේ වහින වැහි මොනවදනේ? දැන් මේ වැස්සෙන් මොකද වුනේ? මිනිස්සු ටිකක් අසරණ වුණා. හැබැයි බොහෝ පිරිසක් දන් දුන්නා. අපේ මිනිස්සු කොච්චර දන් දෙනවද කියන්නේ මේ විපතක් වෙනකොට හැම මිනිස්යාම Tamanට තියෙන දෙයක් කාට හරි උදව් උපකාර කරන්න පෙළඹෙනවා. බලන්න හැම මාධ්‍යයක්ම බෞද්ධ අනාලිකාව ඒ වගේම හැම මාධ්‍යයක්ම හැම ආයතනයක්ම එකතු වෙලා මහ විශාල විදිහට මිනිස්සුන්ට උදව් උපකාර කරන වැඩපිළිවෙලක් පටන් ගත්තා. හැබැයි මුර්ගසම් වරුසාව එනකොට එදාට
ඒ වැස්සෙන් තෙමුණොත් එකිනෙකා මරා ගන්නවා මිසක් ලේ පිපාසයක් කියනව ඇති වෙන්නේ. දෙන්නෙක් එකට හැංගුණත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කියන. ඒ නිසා දින 7ක් යනකොට සියලු දෙනා ලෝකේ මරාගෙන ඊටාම සුළු පිරිසක් ඉතුරු වෙනවා. තනි තනියෙන් හැංගිච්ච කීප දෙනෙක් බේරෙනවා කියන. අනෙක් සියලු දෙනාම මරාගෙන ලෝකෙම ලේවිලක් වෙලා අවසන් වෙනවා. එතනින් මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තක් කල්පේ අවසන් වෙනවා. අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තක් කල්පය තුල අන්තක් කල්ප විනාශයක් ළඟ ළඟ ඉන්නේ. ඒ තමයි සත්ත අන්තක් කල්ප විනාශය. මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා එකිනෙකා ආයුධ තනාගෙන මරාගෙන ලෝකේ ලේවිලක් වෙලා අවසන් වෙන තැනට දවසින් දවස ලං වෙන්නේ. ඒ නිසා පින්වතුනි ලෝකෙම මිනිස්සු මේ යුගයේ තුල කෙලෙස් බලවත් වෙච්ච කාලයක්. අකුසල් බලවත් වෙන කාලයක්. හැබැයි අපිට ලෝකයාම හදන්න පුළුවන්ද? අපිට ලෝකෙම හදන්න බෑ. හැබැයි ඔබට පුළුවන් ඔබට මේ වෙසක් පුන් පොහෝ දවසේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම හැදෙනවා. ලෝකයාම අපායගාමී වුණත් මම නිවන කරා යනවා. අන්න ධර්මයේ කරා යන කෙනාගේ අදිෂ්ඨාන. ඒ නිසා ලෝකයාම මිත්‍යා දෘෂ්ටියේ පිහිටලා හිටියත් මම තනියෙන් හරි සම්මා දිට්ඨියේ පිහිටනවා. මම බුදුරජාණන් වහන්සේගේ පැත්තට යනවා. අන්න ධර්මයේ කරා යන කෙනාගේ අදිෂ්ඨානය. ඒ නිසා ඔබ මහා වාසනාවන්ත පිරිසක්. මේ දිනවල අපේ රටට මේ මහා වර්ෂාවක් ඇදහැරිලා පිරිසක් අසරණ වුණා. අපි හැමෝම එකතු වෙලා ඒකට උදව්පකාර කරනවා. හැබැයි හිතන්න එපා අපි මේ රට මහා අවාසනාවන්ත එහෙම රටක් නෙමෙයි. 13 වහන්සේලා වැඩ ඉන්න බොහොම පූජනීය රටක්. ඒ නිසා මේක මේ යුගයේ ස්වභාවය. ගම් වතුර නායාම් සුලිසුලං කුණාටු ස්වභාවික විපත් මුළු ලෝකයාටම බලපානවා. මිනිස් ආයුෂ පිරිහිච්ච කාලයක් මේ. හැබැයි අපි බොහොම වාසනාවන්ත පිරිසක්. අපිට පතිරූප දේශ වාසෝච. අපි සුදුසු ප්‍රදේශයක ඉපදුනා. මොන කරදර තිබුණත් කන්න නැත්නම් වේලක් කර වේලක් කාලා හරි එකම ඇඳුමක් ඇඳගෙන හරි අද අපිට බණ භාවනා කරන්න පුළුවන්. දැන් මම මේ ධර්ම දේශනාවට ඉන්න පෙර කැලණියේ බණක් කරලා ආවේ කැලණි රජමහා විහාරේ. විශාල පිරිසක් සිල් අරන් මුළු වටේම යට වෙලා. එක අම්මා කෙනෙක් මට ඇවිල්ලා කියනවා ගෙයි වහලේ මට්ටමට වතුර අනුන්ගෙන් සිල් රෙද්දක් ඉල්ලගෙන සිල් ගන්න ඇවිල්ලා. ගේ යට වෙලා හැබැයි සිල් ගන්න එනවා. ඇයි ගෙවල් නැති වුණත් කන්න නැති වුණත් අද වෙසක් පුන් පොහෝ දවසේ සිල් ගන්නවා. අන්න ගුණධර්ම පුරන මිනිස්සු. ඒ නිසා මේ යුගයේ තුල අපිට අඬා හරි ධර්මයේ දියුණු කරන්න. කෙලෙස් නිසා පීඩාවක් ඇති වෙන්න පුළුවන්. කොච්චර කරදර බාධා ප්‍රශ්න ආවත් අපිට වෙන විකල්පයක් නැහැ. ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න, වීර්යය වඩා ගන්න. ඒ නිසා අද මේ වෙසක් පුන් පොහෝ දවසේ සම්බුදු තෙමගුල සමරන්න ලෝකයේම බෞද්ධයන් සූදානම් වෙන දවසක අද ඔබ උතුම් ප්‍රතිපත්තියක පිහිටලා සිල් සමාදන් වුණා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අන්තිම බුද්ධ වචනේ හැටියට දේශනා කරේ හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි මහණෙනි අවසාන වතාවටත් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. ලෝකේ අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ලාභ අලාභ සැප දුක යස ආයස නිന്ദා ප්‍රශංසා අටලෝ දහමත් එක්ක යන ගමනක් මේ. ඒ නිසා මේ මොන කරදර ප්‍රශ්න ගැටලු අපිට ආවත් අපි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං කේමං ඒතම් මග්ගල මුත්තම. මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ චිත්තං යස්ස නකම්පති කම්පා වෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ, මානසික වැටෙන්නේ නැතුව නැගී සිටිනවා. අසෝකං විරජං කේමං විරාජමානව නොසැලී ඉන්න අටලෝ දහම ඉදිරියේ ඒතම් මංගල මුත්තම. හැබැයි ලෝක ධර්මතාවයේ තුල අනිත්‍ය දකිමින් අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ අපිට දේශනා කරේ. ඉතින් එහෙමනම් අද මේ වෙසක් පුන් පොහෝ දවසේ අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙන්න. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව අද ඉඳන් දැඩි ලෙස හිතට ගන්න. සබ්බ පාපස්සකරණ
සියලු පාපී අකුසල් වලින් මම වළකිනවා කියන අදිෂ්ඨානෙ හිතේ තියාගන්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම් උත්සාහයෙන් වීරියෙන් පින්කම් කුසල් දහම් කරගන්න. සචිත්ත පරියෝදපණ ඔබේ හිත දමනය කරගන්න. සමත විදර්ශනා වඩන් හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානුශාසන සියලු බුදුවරු ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ මෙන්න මේ අනුශාසනා. එහෙමනම් ඔබ හැම දිනාටමත් සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින් දෙමු. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන්නේ පිටකොට්ටේ පදිංචි ප්‍රසන්න විමලසේන මහත්මයා සහ සමන්ති විමලසේන මහත්මිය ඇතුළු පවුලේ දරුවන් ඇතුළු සියලු දෙනා විසින්. ඒ අයගේ අරමුණු තමයි අපවත් වී වදාළ පූජනීය මහා සංඝරත්නයේ මේ පින් අනුමෝදන් වෙලා උතුම් නිවනටම පත්වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ප්‍රසන්න විමලසේන මහත්මයාගේ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් සමන්ති විමලසේන මහත්මියගේ මාමා වන තිස්ස ලියනගේ මහත්මයාට ඒ වගේම නැන්දා සුරංගි පෙරේරා මහත්මියට බාප්පා වන නිහාල් අබේ පෙරේරා මහතාට ඒ ඇතුළු පරම්පරාගත මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් දීම අරමුණක්. ඉතින් එහෙමනම් ඒ විමලසේන පවුලේ මිය පරලොව ගිය පරම්පරාගත සියලු ඥාතීන්ටත් ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීනු සිහිපත් කරගන්න. මිය පරලොව ගිය ඥාතීනු සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහා සංඝ රත්නය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රසන්න මහතාගේ ආදරණීය මෑණියන්ට සමන්ති මහත්මියගේ ආදරණීය දෙමව්පියන්ට ඒ වගේම සහෝදර සහෝදරියන්ට විදේශගතව සිටින දෙවුනි දියණියට දෙව්මිනී දියණියට ඒ වගේම දම්සිත් පුතණුවන්ට දෙවින් පුතණුවන් ඇතුළු දේ දූ දරුවන් හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාදයේ ඒ හැම දිනාටම සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පූජනීය තලල්ලේ චන්දකීර්ති නායක හාමුදුරන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ සියලු දෙනාටමත් පූජනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු හැම දෙනාටමත් ඉරංගා සහෝදරයාටත් සහෝදරියටත් නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා කියන ප්‍රාර්ථනයත් එහෙමනම් ඔබ හැම දෙනාටමත් දායකත්වයේ දරුව ප්‍රසන්න විමලසේන මහත්මයා සමන්ති විමලසේන මහත්මිය ඇතුළු හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් බෞද්ධ නාලිකාවේ සියලු දෙනාමත් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. උතුම් වූ නිවන් අවබෝධයේ පිණිසම ඔබ හැම දිනාටම සද්ධාදී ගුණධර්ම වඩා ගන්නම වාසනාවම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ඔම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
අද දින මෙම සජීවී සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ සුපින්වත් පිරිසටයි මේ ආරාධනය ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට පරිස්කාර පූජා කරන ලෙසට උතුම් වූ වෙසක් පුන් පොහෝ දින සජීවී සද්ධර්ම දේශනාව මෙහෙයවීම සඳහා වැඩම අවදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සුපින්වත්නි, අද මෙම උතුම් පුන් පොහෝ දිනේ සජීවී සද්ධර්ම දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරේ පිටකොට්ටේ පදිංචි ප්‍රසන්න විමලසේන මහතා සහ සමන්ති විමලසේන මහත්මිය ඇතුළු සදැහැති සුපින්වත් පිරිස විසින් ඔවුන්ගේ අරමුණු වී තිබෙනවා අපවත් වී වදාළ මහා සගරුවන්ට ප්‍රසන්න මහතාගේ ආදරණීය පියාණන් වහන්සේට සමන්ති විමලසේන මහත්මියගේ මාමා වන තිස්ස ලියනගේ මහතා නැන්දාවන සුරංගනී පෙරේරා මහත්මියට බාප්පා වන නිහල් අබේ පෙරේරා මහත්මයා ඇතුළු සදැහැති පින්වත් පිරිසට පින් අනුමෝදන් කිරීමත් එවැගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ මහා සංඝරත්නයට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූපුතුන්ට ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කිරීමට ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබෙනවා. එසේනම් වෙසක් පුන් පොහෝ දින සජීවී සද්ධර්ම දේශනාව බෞද්ධ මාධ්‍යාලය ඔබ වෙත sannivedanaya කළේ තවත් විශේෂ සද්ධර්ම දේශනා කිහිපයක් ඔබට ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා. එසේනම් බෞද්ධ මාධ්‍යාලය ඔබ වෙත sannivedanaya කළ සජීවී සද්ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වන අතර කෙටි විරාමයක් සඳහා අපි ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Ah!